සයිවර් කඩේක වගේ ඩිනර් එකක් තමයි අද මං ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් අද රෑට මං ආසම මෙනු එකක් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් සයිවර් කඩයක් වගේ ඇත්තටම හරිම රසයි මේ මෙනු එක. මං ගොඩාක්ම ආසයි. ඉතින් අද මම හදලා තියෙනවා පරාටා, ඒ වගේම රසම රස කඩල එකක් හදලා තියෙනවා. කඩල තම්බලා තෙල් දාලා තියෙන්නේ. ඊට පස්සේ චිකන් කරි එකක් හදලා තියෙනවා හොඳට සැරට. මේ චිකන් කරි එකට මම අල ටිකකුත් එකතු කරලා තමයි සැරට හැදුවේ. ඊට පස්සේ තියෙනවා රසම රස උණුවට හදාගත්ත ප්ලේන් ටි දෙකකුත්. ඉතින් මේ කඩල එක හැදුවේ මම කඩල එක තම්බලා ඊට පස්සේ අබ, ඩෙසිකේටඩ් කොකනට්, ඒ වගේම කෑලි මිරිස් ඒ ටිකත් එක්ක තෙල් දාලා තියෙන්නේ. ඊට පස්සේ පරාට එක නම් මේ පරාට පැක් එක අරගෙන තමයි මම ඒක හැදුවේ. ඒක ලේසි හදලා තියෙන එක මම ඒ විදිහටම ගත්තේ. ඊට පස්සේ චිකන් කරි එක සැරට හැදුවා. ඉතින් ඔය වගේ සරල ඩිනර් එකක් තමයි අද තියෙන්නේ. ඇත්තටම හරිම රසට තිබ්බා උණු උණු ප්ලේන් ටිකක් එක්ක කනකොට.